හායි ගයිස් හරියට සම්ප්ලව් එකක් හදාගන්නදී බලන්න ඕන නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලන්න ඕනේ ගයිස් ඉවර වෙනකම්ම. ඉතින් අපි බලමු කොහොමද සම්ප්ලව් එකක් හදාගන්නේ කියලා. ඉතින් සම්ප්ලව් මල් 10කින් බුක් එකක් හදාගන්න යන්නේ. ඉස්සලාම ගයිස් සම්ප්ලව් මල් ටිකේ මම උඩ තියෙන කවර් ටික අයින් කරගෙන ඊට පස්සේ මල් ටික හොඳට පෙති ටික දිග අරගත්තා. ඊට පස්සේ මේකට මම අරන් දෙන ඉකලිප්ටස් වගේම ලෙදර් ෆාස් ටිකක්. ඉතින් සම්පූර්ණ මේක යන්නේ සම්ප්ලව් and green leaves විතරයි. ඉතින් මම සම්ප්ලවර්ට සාමාන්‍යයෙන් අර සම්ප්ලවර් මල ඇද වෙලා තියෙන හින්දා බාබකියු ස්ටික් ගහ ගන්න. හැබැයි මෙතන මම එක සම්ප්ලවර් මලකට විතරයි බාබකියු ස්ටික් එකක් ගහගෙන තියෙන්නේ. මොකද සමහරවිට බොකේ එක ස්ටික් එකේ පේනකොට කැතයි. මොකද මම මෙතන පාවිච්චි කරන්නේ ලීව්ස් and සම්ප්ලවර් මල් ටික විතරයිනේ. අර පිලර්ස් වර්ග වැඩි පාවිච්චි කරන්නේ. එතකොට ස්ටික් එකේ පේන නිසා එක මලකට මම ගහගත්ත අනිත් මල් ටික පොඩ්ඩක් අකී කරුයි. ඉතින් ඒ නිසා පොඩ්ඩක් බොකේ එක හදාගන්න අමාරුයි. ඉතින් ඒ නිසා ඉතින් බාබකියු ස්ටික් නොගහ මේ වගේ සම්ප්ලවර් මල තියෙන්නේ හරි කෙලින්න වෙන ගොඩක් වෙලාවට තියෙන එක තියෙන්නේ ඇද්ද වෙලා. ඉතින් ඒක අපිට ඕන විදිහට නෙවෙයි තියෙන්නේ. ඉතින් අපිට ඕන විදිහට බොකේ එකට ප්ලේස් කරලා ලස්සන බොකේ එක හදා ගන්න ඕනේ. මල් ටික හරියට ඒ තැන් වලින් තියලා ඉතින් ග්‍රීන් ලීව්ස් ටිකත් එක්ක බැලන්ස් කරලා. ඒ වගේම සම්ප්ලවර් වලින් බොකේ හදා ගන්නකොට දණ්ඩ පොඩ්ඩක් මහතින්දත් කට්ටියට පොඩ්ඩක් අමාරුයි මල් ටික අල්ල ගන්න. ඉතින් මෙතන මල් 10ක් ඉඳලා මල් 10ක වුණත් ඕගොල්ලෝ පේනවාද කොච්චර ප්‍රමාණයක් මහතට තියනවාද කියලා. ඉතින් ඕගොල්ලෝ සම්ප්ලවර් මල් 20කින් 30කින් බොකේ හදා ගන්නකොට මේක තවත් අමාරුයි. ඉතින් අර මේක දණ්ඩ ලොකු හින්දා ඉක්මනට රෝසස් වලින් වගේ හදාගන්න බෑ. ඉතින් ඒ නිසා ඒ වගේ මේ මල් කෙලින් නැහැ. ඉතින් අර අපිට ඕන විදිහට මල් ටික තියෙන. ඔයගොල්ලෝ වීඩියෝ එකේ පැහැදිලිව පේනවා ඉතින් කොහොමද මල් තියෙන්නේ කියලා. ඉතින් අර බොකේ එක ලස්සන වෙන්නත් ඕනේ. මල් ටික බොකේ එක පැත්තට හැරිලා තියෙන්නත් ඕනේ. ඉතින් ඒ වගේම අවසානයේ ෆයිනල් ලුක් එක ලස්සන වෙන්නත් ඕනේ. ඒ නිසා පරිස්සමෙන් ලස්සන හදා ගන්න ඕනේ. ඉතින් ඒ සීමෙන් සම්ප්ලවර් බොකයක් හදාගත්තී. ඔයගොල්ලන්ට වීඩියෝ එක බලන පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් සම්ප්ලවර් වලින් බොකයක් හදාගන්න. ඉතින් මේක දන්න කට්ටිය දන්නවා. ඉතින් නොදන්න කට්ටිය try කරන්න බලලා ඉගෙන ගන්න. මේ වගේ ඉතින් මල් බොකේ හදන්න කැමති මේ ෆීල්ඩ් එකේ ජොබ් කරන්න කැමති කට්ටියට මේ වීඩියෝ එකක් හරි බලලා පොඩි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් වෙනදට නම් අපි සාමාන්‍යයෙන් මල් එකවර තියලා ටේප් ගහගෙන ඉන්නේ. සම්ප්ලවර් මල් ටික අර හරියට කෙලින්නේ අකීකරුව තියෙන හින්දා මම ඔය ටේප් ගහ තමයි හදාගන්නේ. මොකද මල් ටික මට ඕන විදිහට ඉතින් තියෙනවා. ඉතින් ඕක ෆ්ලොරිස්ට් කෙනාගේ ෆ්ලොරිස්ට් ටෙක්නික් වෙනත්. ඉතින් මේ මම දන්න ටෙක්නික් ඉතින් මම කරන විදිය තමයි ඕගොල්ලන්ට කියදින්. ඉතින් බලලා ඉගෙන ගන්න ගයිස්. try කරන්න කොහොමද අපි කරන්නේ කියලා. ඊට පස්සේ ඉතින් මේ නැටි ටික දිගට තියාගෙන අපිට බොකේ එක රැපින් කරගන්න පුළුවන්. ඒතකොට බොකේ එක ටික ලොකු වෙනවා. ඉතින් මම නම් මේ වෙලාවේ නැටි ටික කපලා සාමාන්‍ය සයිස් එකට බොකේ එක ගන්නවා. ඊට පස්සේ අපි රැපින් කරගන්න යන්නේ දැන් බොකේ එක. අපි බලමු කොහොමද රැපින් කරගන්නේ. ඉතින් බොකේ එක හදාගන්න ඉච්චලා යන්නේ මේක විනාඩි 2කින් 3කින් හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ රැපින් එක දාගන්න කොහොමද කියලා බලමු. ඉතින් රැපින් එකට මම පූල් රැපින් පේපර් එකක් ඉස්සෙල්ලාම අරගෙන ඒක දෙපැත්තෙන් නමලා ඔන්න වගේ බොකේ එක පිටිපස්සට කියලා අල්ල ගන්නවා. ඉතින් අල්ලගෙන කලින් බොකේ එකට හරියට හදාගන්න ඕන රැපින් එක කොහොමද එන්න ඕනේ කියලා. ඊට පස්සේ මේක ගන්න පුළුවන්. උඩට ඔන්න මේකට පූල් රැපින් එකක් ඕනේ. ඉතින් රැපින් ටෙක්නික් එක ඕගොල්ලොන්ට කැමති එකක් දාගන්න උඩ මම මෙතන දාගන්න ටෙක්නික් එක තමයි ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඉතින් මේකෙන් අයිඩියා එකක් කරගෙන ඔයගොල්ලන්ට කැමති විදිහකට රැපින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ගයිස් ආයෙත් ෆුල් රැපින් එකක් අරගෙන ඒකත් දෙපැත්තෙන් නමලා ඔන්න වගේ සයිඩ් එකට ගන්න තියෙනවා. ඉතින් හොඳට වීඩියෝ එක බලන්න කොහොමද මම රැපින් කරගන්නේ කියලා. එතකොට ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මේ රැපින් එකම නේද ඊට වඩා වෙනස්. ඊට වඩා ලස්සන රැපින් එකක් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම දාගන්න පුළුවන්. මම රැපින් එක ටේප් ගා ගන්නවා. ඉතින් මට ඔයගොල්ලන්ට කියන්න බැරුවා මම ඔක යටට කොටන් තියලා තියෙන්නේ ඒක මම වීඩියෝ එකේ දාලා නැහැ මෙතන. ඔයගොල්ලන්ට පේන ඇති අර බොකේ එකේ යටද මම සෙලෝ පෙන් එකේ කොටන් තියලා දෙනවා. ඒර මල් පාර වෙන හින්දා මේක ටිකක් දුරට ඩිලීට් කරන්න තියෙන එකක් ඉතින් ඔයගොල්ලන්ට පරණ වීඩියෝ දාලා තියෙන කොහොමද මල් වලට කොටන් තියාගන්නේ කියලා මේක පරණ වීඩියෝ බලලා ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. එහෙනම් නැත්නම් නෙක්ස්ට් වීඩියෝ එකේ මම ඒකත් එක්කම දාන්නම්. ඉතින් ඊට පස්සේ තවත් රැපින් පේපර් එකක් අරගෙන ඒකත් දෙපැත්තෙන් නමලා ඒක අනිත් පැත්තෙන් තියාගත්තා. ඔයගොල්ලෝ දකින්න තියෙන වීඩියෝ එකේ ඒකත් තුන් එකක් ගහ ගන්නවා. ඊට පස්සේ ඉතින් මේක තරම් අමාරු නෑ ගයිස්. ඉතින් මේක රැපින් කරගෙන යන්න ඉතින් ලේසියෙන් වැඩි කරගන්න පුළුවන්. ඉතින් විනාඩි 10න් විතර බොකේ එක හදලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් මම පුරුදු වුණා. ඊට පස්සේ රැපින් පේපර් එකක් අරගෙන ඒක මම දෙකෙන් කපා ගන්නවා. ඊට පස්සේ රැපින් එක කියන්නේ ගයිස් රැපින් පේපර් බාග් වලින්. රැපින් පේපර් බාග් වලින් තමයි ඊට පස්සේ රැපින් එක කරගන්නේ. ඒත් ඔන්න වගේ එක පැත්තකින් නමලා බොකේ සයිඩ් එකට නෝ තියනවා. වටේටම ගියානේ යන්න ඕනේ. මං කියවනේ රැපින් ටෙක්නික් ඕන තරම් තියෙනවා. ඔයගොල්ලන්ට වෙන වෙන රැපින් ටෙක්නික් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ බලලා මෙතනින් අයිඩියා එකක් ගන්න පුළුවන් මේ රැපින් එකම කරගන්න. හරිද? ඉතින් ඊට පස්සේ තවත් භාගයක් කරන් ඒකත් ඔන්න වගේ ඉතින් අනිත් පැත්තට තියාගන්නවා මම වගේ.
ඊට පස්සේ අපි ඒකට ටේප් එකක් ගන්න. ඉතින් මේ හැම රැපින් එකක්ම තියාගත්තාම අපි බලනවා රැපින් එක එහා පැත්තේ ගානට ඇවිල්ලාද නැද්ද කියලා. නැත්නම් බැටරි එක අන්බැලන්ස් වෙනවනේ. අන්බැලන්ස් වෙන්න බෑ. අපි දැන් පේපර් දෙකක් දෙපැත්තට තියාගන්න ඕන. ඒ සමානව දෙපැත්තෙන් මේ දෙක එක සමානව උසකින් තියෙන්න ඕනේ. එක පැත්තක් පල්ලෙහාට එක පැත්තක් ඒ කියන්නේ එකම ඩිසයින් එක රැපින් කරනවා නම් නැතුව එක පැත්තක් එක පැත්තක් පහළ රැපින් කරන ටෙක්නික් තියෙනවා මොන තරම්. හැබැයි මේ ටෙක්නික් එකේදී රැපින් පේපර් ඔක්කොම එක සමානව තියෙනවා. හරිද? ඊට පස්සේ ගයිස් ඔන්න වගේ රැපින් පේපර් බායක් කරන් ආයෙ දෙක පැත්තට නමලා ඔය තියාගන්න රැපින් පේපර් ටික පිටිපස්සට ටයිට් වෙලා හිටින නිසා ඔය රැපින් පේපර් අර අපි එක උඩ එක තියලා තියෙනවානේ. ඒකේ කැත වැහෙනවා එතකොට. ඒ වගේම ටයිට් වෙලා හිටිනවා. ඔන්න ඔය විදිහට රැපින් පේපර් එක තියාගත්තා. ඉතින් මේ වගේ ටෙක්නික් තියෙනවා බොකේ හදද්දී රැපින් ටෙක්නික්. ඉතින් ඒවා ඔයගොල්ලොන්ට මගෙත් එක්ක එකතු වෙලා මේ වීඩියෝ බලුත් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ රැපින් පේපර් භාගයක් දෙකට කපා ගන්නවා. රැපින් පේපර් භාගයක් දෙකට කපලා ඒක ඔන්න ඔය වගේ දෙකතරම නමලා ඉස්සරහින් තියා ටේප් දා ගන්නවා. හරිද? හොඳට බලන්න වීඩියෝ එක. හරිද? ඒ වගේ රැපින් පේපර් භාග දෙකට පලා ගන්න ඕනේ අපි කෑලි 3ක් විතර. ඒකලා ඔන්න ඔය විදිහට ඉස්සරහ පැත්තට තියලා ටේප් දා ගන්න පුළුවන්. හරිද? ඉතින් වීඩියෝ එක බලන ගමන් මම ඉස්සෙල්ලා කරගෙන අයිඩියා එකක් ගන්න. හරිද? ඊට පස්සේ ඔය දැන් මමත් බලන්නේ සාමාන්‍ය බොකේ එක බැලන්ස් ඇවිල්ලා තියෙනවා. බැලන්ස් එකක් කැතයි බොකේ. හරිද? ඊට පස්සේ තවත් වෙන දෙයක් බායක් කරා. ඒකට පල්ලා ඔන්න වගේ තියාගන්නවා ඉස්සරහ පැත්තෙන්. හරිද? මේ බොකේ මේ මම පාවිච්චි කරන්නේ හැම වෙලෙම කියනවනේ. ඉතින් මේක තව ප්‍රෝරිස් කෙනෙක් වෙන විදිහට රැපින් කරන්න පුළුවන්. ඉතින් තව ප්‍රෝරිස් කෙනෙක් වෙන විදිහට රැපින් කරන්න පුළුවන්. හරිද? ඔයත් සමහරවිට මෙතනින් ටෙක්නික් ටිකක් බලන්න ඔයාගේ ඩිසයින් එක වෙනස් වෙන්න පුළුවන්. මේක වල ලස්සන රැපින් කරගන්න පුළුවන් ඔයාට. ඉතින් බලන්න කොහොමද මම රැපින් කරගන්නේ. හරිද? රැපින් පේපර් භාග ගත්තා. ඒක දෙකට පලා ගත්තා. ඊට පස්සේ ඉස්සරහ පැත්තට එන ඔන්න වගේ තිබ්බා. හරිද? මේක අර රවුන්ඩ් ෂේප් එකක් ගන්න තමයි මම මේ රැපින් එක කරන්නේ. හරිද? ඊට පස්සේ දැන් යන්නේ රිබන් එක දාගන්න. ඉතින් මේකට මම දාගන්නේ ඔරෙන්ජ් කලර් රිබන් එක. ඉතින් මම ගා ඔරෙන්ජ් කලර් රිබන් එක මැච් වෙනද කියලා මේකට. මේක රිබන් එක දාගන්න කලින් අපි ඔය බොකේ එකේ නැටි ටික කවර් කරගන්නවා. අර අපි කොටන් තියලා තියෙනවා. ඒ වගේම නැටි ටික ලස්සනට කවර් කරගෙන බොකේ එක ඉවර කරගන්න ඕනේ. හරිද? ඉතින් බොකේ එක හදන ගමන් කැමරාවෙන් මම මගේ හැටත් බලා ගන්න එපා ගයිස්. ඉතින් ඔන්නේ පොඩ්ඩක් හදලා තමයි වැඩේ කරගෙන යන්නේ. හරිද? ඒක ගණන් ගන්න එපා. බොකේ එක හදන ගමන් ඉතින් ඔය වගේ නැටි ටික අපිට කවර් කරගන්න පුළුවන්. රැපින් පේපර් භාග 3ක් විතර අරගෙන උගලන් පේනදී කොහොමද කියලා. එක පැත්තකින් නමලා බොකේ එකේ උඩටම වෙන්න තියාගන්න. ඒකත් අපි එක සමාන වටේ තියාගෙන යන්න ඕනේ. බලන්න කොහොමද අල්ලගන්න කියලා. හරිද? මොක ඔකට ටේප් ගන්න නැහැ guys. අන්තිම රැපින් එකට අපි ටේප් ගන්නේ නැහැ. අන්තිම රැපින් එකට අපි රිබන් එකකින්ම තමයි කවර් කරගන්නේ. හරිද? අන්තිම රැපින් එක අපි ටේප් ගහලා ඉවර කරගන්නේ. අපි ඒක රිබන් එකකින් බැඳගෙන ඉවර කරනවා. මොකද ටේප් එක ගවොත් ඒ ටේප් එක තියෙනවා. ඊට පස්සේ කැතයි. එතකොට බොකේ එකේ ලස්සනක් නැති වෙනවා. හරිද? එහෙනම් අනිවාර්යයෙන්ම ඔන්න ඔයගේ රැපින් පේපර් ටික තියාගෙන අපි රිබන් එකකින් තමයි බැඳගන්න. හරිද? දැන් රැපින් පේපර් 3ක් තියාගත්තා වත්තා. හරිද? මේකට තව එකක් තියාගන්න ඕනේ ඉස්සරහ පැත්ත කවර් වෙන්න. ඊට පස්සේ රිබන් එක බැඳලා ඉවර කරගත්තා. මේක ඉවරයි. හරිද? ඉතින් ඕක හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් සන්ෆ්ලවර් විතරනේ ඕන බොකයක් ඔය විදිහට රැපින් කරගන්න පුළුවන්. හරිද? ඉතින් සන්ෆ්ලවර් වලට පොඩ්ඩක් රැපින් එක ගොඩාක් ටයිට් දාන්න හොඳ නැහැ. මොකද මල් ලොකුයි මලේ පෙත්ත ඉක්මනට කැඩෙන්න බලලා ඒ වගේම හරිම සෙන්සිටිව්. ඉතින් පෙත්ත ඩැමේජ් වුණොත් කස්ටමර් කෙනෙක් අතට යනකොට ඒක ඇත්තටම පෙත්ත කැඩෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඉතින් මේක ඩිලිවර් කරනකොට නම් හරිම පරිස්සමෙන් ඩිලිවර් කරගන්න ඕනේ. මොකද සන්ෆ්ලවර් එකේ පෙත්ත ඉක්මනට කැඩෙනවා. ඒ වගේම ඊට පස්සේ අර කැඩිච්ච පාරවල් හිටනම හරිම කැතයි. හරිද? ඉතින් මේක අපි නැටි ටික වහගන්නකොට පිළි වලට රස්සන්ට රැපින් ටික තියලා උන වගේ හරියට හදලා රැපින් කරගන්නවා. හරිද? රිබන් එක තියන කලින් ඒක වටටම අල්ල ගන්න ඕනේ. ඒක දැන් මේක ටේප් ගහන්න නැතුව වටේටම රැපින් පේපර් ටික අතින් අල්ලගෙන එතකොට රැපින් පේපර් එහාම යනවා. ඒ නිසා ඒක ලස්සනට ඉතින් අල්ලගෙන රිබන් එක ගන්න තියාගෙන රිබන් එක ටයිට් කරගන්න ඕනේ. ඊට පස්සේ මම නම් මේකට සිම්පල් බෝ එකක් දාගන්න. ඉතින් ඔයගොල්ලෝ මේකට ඕන ලස්සන ලොකු බෝ එකක් දාගන්න පුළුවන්. ඉතින් මේකට බෝ එක දෙකක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ කැමති නම් ලොකු එකක් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි එකක් දාගන්න පුළුවන්. මම මෙතන රිබන් එක හොඳට ටයිට් කරගන්නවා. ඒක එහෙම නැත්නම් බොකේ එක ලූස් වෙනවා. හරිද? ඊට පස්සේ සිම්පල් රිබන් එකක් දාගෙන බොකේ ඉවර කරගන්න. ඉතින් මේක තමයි guys බොකේ එක. ඉතින් ෆයිනල් ලුක් එක මේක තමයි එන්නේ බොකේ එකේ. මේකේ ලොකු දෙයක් නෑ කියලා මම ඔයගොල්ලෝ කලිනුත් කියන්නේ. හරිම ඉක්මනට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේ ෆීල්ඩ් එකට ඉතින් මේ ඉන්ඩස්ට්‍රි එකට ජොබ් එකක් හොයාගෙන යන කෙනෙකුට මේ වගේ වීඩියෝස් බලලා පොඩි හරි අයිඩියා එකක් අරන් ඉගෙන ගන්න පුළුවන් මේ වගේ දේවල්. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ බලලා හරි පුළුවන් ඉගෙන ගන්න. ඒ කියන්නේ ඊට පස්සේ ගෙදරට ආර්ටිෆිෂල් මාටියක් හරි පත්තර කෝටියක් හරි අරගෙන මේවා ඉගෙන ගන්න. හරිද? ඉතින් මේ වගේ ගෙවල් වල බිස්නස් කරන කට්ටිය මේගොල්ලන්ට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් අලුතෙන් පටන් ගන්න කෙනෙකුට මේ අයිඩියා ගන්න නැති කෙනෙකුට ඉතින් බලන්න. ඉතින් වීඩියෝ බලලා
ඉගෙන ගන්න. ඉතින් ඒ වගේම channel එක subscribe කරලා තියන්න guys. ඒ වගේම bell icon එක click කරලා තියන්න. එතකොට ඔයගොල්ලෝ notification එකක් කරනවා වීඩියෝ එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම guys මගේ TikTok Facebook ඔක්කොම තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒ හරහා මගේ දේවල් බලා ගන්නත් පුළුවන්. මගේ videos flower book එක හදනවා. ඉතින් ඔයගොල්ලන්ට ඔය කොතනින් හරි බලන්න බලලා මේක ඉගෙන ගන්න කෙනෙක්ට idea එකක් ගන්න පුළුවන්. එහෙනම් guys කට්ටියම ජය වේවා. ඉතින් රිස්වෙන් ඉන්නේ කට්ටිය ඊළඟ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට තවත් ටෙක්නික් එකක් අරන් එන්නම්. එතකන් guys මේ වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් හතර පාරක් හරි බලලා ඉගෙන ගන්න කට්ටිය ඉගෙන ගන්න. ඉතින් අපි මේක ඩීල් කරන්න යන්නේ Java shop එකේ ස්ටිකර් එකක්. දැන් ඉතින් අපිට මේක යවා ගන්න තමයි තියෙන්නේ. ඉන්න දිනම් පොකේ එක ෆයිනල්